ලෝකයේ පුදුම හතෙන් එකක් සුදු කිරිගරුඬ ගලින් නිමවුණු මහා කලාගාරයක්. හැබැයි මේ සුන්දර මන්දිරයේ පිටුපස තියෙන්නේ හරිම සංවේදී කතාවක්. දාහත්වන සියවසේදී මූගල් අධිරාජ්‍යාව ෂාජහන් ඔහුගේ බිරිඳව මුම්ටාස් මහල් හට පණටත් වඩා ආදරය කළා. හැබැයි 1631 අවුරුද්දේ මොවුන්ගේ 14 වන දරුවා ලැබෙන්නින්දී මුම්ටාස් මහල් මෙලව හැරගියා. ඇගේ වියෝවෙන් කම්පණය වූ අධිරාජ්‍යය මුළු ලොවම මවිත වන ආකාරයේ සිහිවටනයක් ඇය වෙනුවෙන් හදන්න තීරණය කරනවා. ඒ තමයි ටජ් මහල. මේක හදන්න කම්කරුවන් 20000ක් අවුරුදු 22ක් තිස්සේ දහඩිය හෙළුවා. ටජ් මහල දවස පුරාම තමාගේ වර්ණය වෙනස් කරනවා. ඒ වගේම මෙහි පිටත තියෙන කුළුණු 4 හදලා තියෙන්නේ භූමිකම්පාවක් ආවත් ප්‍රධාන මන්දිරය උඩට නොවැටෙනසේ මදක් පිටතට ඇලවෙන විදිහටයි. ෂාජහන් අධිරාජ්‍යයා තමාගේ අවසාන කාලය ගත කළේ සිරකරුවෙකු විදිහටයි. ඔහු මිය යනතුරුම ජනේලයෙන් බලාගෙන සිටියේ තමාගේ ආදරණීය බිරිඳ නිදාගෙන ඉන්න මේ මන්දිරයේ දිහායි. අදටත් ටජ් මහල අපට කියා දෙන්නේ ආදරය මරණයෙන් පවා කෙලවර නොවන දෙයක් බවයි.